කොස්දෙල් පොළොස් කාලා රහතන් වහන්සේ ලැබී වුණේ ලංකාවේ මහ පොළොවේ සිංහල ජාතිය. එහෙමයි සාරා. මිහිඳු මහ රහතන් වහන්සේ හෙලාටුවා කටපාඩම් කෙරුවේ වෙන ජාතියකට නෙමෙයි ලංකාවේ භික්ෂුවට. ඒ වගේම ලංකාවේ භික්ෂුන් වහන්සේලා අතරින් මගඵල ලබන්න තියෙන ජවය වෙන කාටවත් නැහැ. නිදි වරාගෙන පිළිවෙත් පුරන්න පුළුවන් හයිය කාටවත් නැහැ. ඒකයි ওই ගම්වල මිනිසුන්ට Tamanගේ අර්ථයේ ඉස්සරහට ආවම ඔක්කොම කඩාගෙන බිඳගෙන ඒ අර්ථයට යන්න පුළුවන්. ගම්වල ඉන්නවා ශාලිකා නෝනා සමහර අම්මලා දරුවෝ 7-8 දෙනා තනියෙන් හදනවා. කුඹුරු වැඩ කරලා තනියෙන් වගා කරලා ඔක්කොම කරනවා. එහෙනම් අපිට එකෙන් පේනවා අපට තියෙන ජවය ලෝකේට නැහැ. ලෝකයේ අම්මා කෙනෙකුට හිතන්නත් බෑ ලංකාවේ අම්මා කෙනෙකුට තියෙන ජවය. පාන්දර 3ට විතර අවදි වෙලා සියලු Tamanගේ කෘත්‍ය නිමා කරලා ධර්මයටත් අවකාශයක් දීලා රාත්‍රී දෙගොඩ හරිය නිින්දට යන අම්මා කෙනෙක්ගේ ජීවන චරිතය තුළ තියෙන්නේ නිවන් මඟ වඩන්ට ඔබට තරම් ශක්තිය වෙනත් ස්ත්‍රියකට නැති බව. ලෝකේ මගඵල ලබන්න පුළුවන් ජව සම්පන්න ප්‍රඥාවේ අධි ප්‍රඥාවක් මෝරපු ශ්‍රාවකයෝ ඇතනම් ඒ ලංකාවේ මහ පොළොවේ විතරයි. ඒ නිසා ඒක හේතුව සිංහල ජාතිය වාසනාවන්තයි.